ආයි බොය සිල්දනටම අද මගේ සිවින් සීට් ටැංකියට මම මාරු දාගෙන හදන්නේ. දැන් වෙලාව උදේට අමාරුයි. අද ඊදින්ද මම කිට්ටිය දාට මට ඊදෙන මේවට දවසින් ඉඳන් සීට් එකේ පරක් කරලා කිට්ටා. බලමු මොනවද දාන්න මාළු කියලා. මේක සිමෙන්ති සරයවන්න මම කිසිම පල් වෙන්න වර්ග මුකුත් දැම්මේ නැහැ. වැටමාර පොල්ලෙලි මුකුත් දැම්මේ නැහැ. මෙතලින් බ්ලූ දැම්මේ. මේවා ඇක්වේරියම් ෂොප් වල ගන්න තියෙනවා. මෙතලින් බ්ලූයි ලුණුයි විතරයි මම මේකට පාවිච්චි කරේ. මේ බෙහෙත දාලා මම මේක දවස් 5ක් විතර දාලා තිබුණා මේ විදියට. එහෙම තමයි මේක තිබ්බේ. මම මේ පල්ලෙහා ටැංකියට දාන්නේ මගේ මෙන්න මේකේ හිටපු ගප්පි ටිකම තමයි. ගප්පි තමයි මුලින්ම මම මේකට දාගන්නේ. මොකද ඒගොල්ලෝ තමයි අන හයියම කට්ටිය එහෙම ඒගොල්ලෝ එකපාරට මැරෙන්නේ නැහැ. මේ උඩ ටැංකියට දාගන්න මගේ වෙනම ඉන්න මොලිස්ලා ටික මම වෙනම වෙන් කර ගන්නවා. මේ ඉන්නේ මගේ මොලිස්ලා සෙට් එක විතරයි මම මේකට දාගන්නේ. වෙනම මොලිස්ලා ගොඩක් ඉන්නවා. මොලිස්ලා එකපාරට ටැංකියට දාන්න ඇක්කමේට් කරනවා. මම ඒකට ආපහු සැරයක් මෙතනින් බ්ලූ දාලා ඒකෙන් වතුර ටිකක් කරන් බේස්මන්ට් එකට දාලා තමයි ඒගොල්ලෝ දාගන්නේ. මම දැන් කට්ටිය වෙන්නේ මේ විනාඩි 10ක් විතර තියලා මේ විදිහට එකතු කර ගන්නවා. මම ඊට පස්සේ ගස් වර්ගයක් එහෙම තිබ්බා මේකට ලස්සන වෙන්න. මම ඊට පස්සේ මේකට හදාගත්තා දැලක් එහෙම දාගත්තා. නැත්නම් මේක මාළු ටිකක් කනවා පිළිහුරු රයිට් කැම ටිකයි ඔක්කොම දාගත්තා. අපි ඊළඟ දවසේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. මම මේකේ ඊළඟ වීඩියෝ එක මම හදලා තියෙනවා වතුර එළියට යන විදිය. මේ ටැංකිය කොහොමද අස් කරගන්නේ? අස් කරගන්න ලේසි විදියට බට ආධාරයෙන් මම එක ක්‍රමයක් හදාගත්තා.